හෙල්ලෝ යාළුවනේ ඉතින් ඔයාලා හැමෝම අදත් මගේ වීඩියෝ එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් මට අද හම්බුණා ඔයාලට වීඩියෝක් අරන් එන්න සුපිරිම සී ෆුඩ් ඔෆර් එකක්. ඉතින් අද බලමු මම කොහෙටද ගිහින් තියෙන්නේ කියලා. ඉතින් බලන්නකෝ මේකේ විශාල මට නම් මේක ඕපන් කරනකන් ඉවසිල්ලක් නෑ. මොකද මේක මට අරන් එනකොටත් හරිම සුවඳක් තමයි ආවේ. මම ඔයාලට කිව්වනේ මේක සී ෆුඩ් කියලා. හරි එහෙනම් අපි මේකේ එකින් එක එළියට ගමු. ඒ ගන්න අතරතුරේ මම ඔයාලට කියන්නම් මම අද කොහෙටද ගියේ කියලා. අම්මේ බර. ඉතින් මම අද ගියේ ඔන්න නිගම්බු බීච් සයිඩ් එකේ තියෙන non stop breeze එකට. ඔන්න එහෙනම් මම එකක් නම් ගත්තා ලොකු මහන්සියක් දීලා එළියට මේක බරයි ඒ තරම්. මේක පිටියට පැක් කරලා තියෙනවා. ඔයාලට පේනවනේ මේ ප්‍රශ්නේ එළියට යන්න නැති වෙන්න හොඳට පැක් වෙලා තියෙනවා. ඉතින් මම ඔයාලට කිව්වා වගේම මම ගියේ non stop breeze. මේක තියෙන්නේ නිගම්බු බීච් සයිඩ් එකේ. මට හම්බුණා රුපියල් 2000ක වාසියක්. මම ඔයාලට විස්තරේ කියන්නම්කෝ. හරි. ඉතින් අපි මොනව කරන්නත් කලින් පුරුදු විදිහට බර බලාගෙන ඉමු. ඉන්න මම මේක ළඟට ගන්න. මේක තිබ්බා ග්‍රේවි එකත් උඩින් දී 3152ක් බරයි මේක. හරි අපි දැන් මේක වෙන වෙනම ඕපන් කරගමු. බලන්න 3152ක් බරයි. අද මම මේ අරන් ඇවිල්ලා තියෙන්නේ non stop breeze ගේ Jaffna loaded seafood rice එක. මේක මට වුණා රුපියල් 4990ක්. මම ඔයාලට කිව්වා මේක 2000ක වාසියක් මට හම්බුණා කියලා. ඔයාලා දන්නවද මේක 6990ක ඔෆර් එකක් ඇවිල්ලා ඒක මට හම්බුනේ 4990ට. මේක ඔයාලට කියන්න පට්ටම ඔෆර් එකක්. ඔයාලා දන්නවද මේකේ ප්‍රයිස් එක 6990ක්. දැන් මෙයාලා ඔෆර් එකක් නිසා 4990කට දෙනවා. මේක 4% rice එකක්. මට නම් ඒ ෂුවර් මේක 4 දිනක් නෙමෙයි 5කටවත් කන්න පුළුවන් කියලා. අපි අරලම බලමු හරිද? අතර මං වගේ නම් මට කොහොමද චුට්ටයිනේ කන්න පුළුවන්. මං වගේ අය හිටියොත් නම් 6කටවත් කන්න පුළුවන්. අපි මේක ඕපන් කරලා මේක බලමු හරිද? ඇති දැන් නම් කියව ඇති. අපි මේක කාලා බලමු. මොකද මට දැන් මේක සුවඳයි යන්නේ. අපි කන තැනට එමු හොඳේ. ඉස්සලාම ග්‍රේවි එක ඕපන් කරන් ඉන්නවා. රයිස් එක ඕපන් කරන් ඉපුනේ මොනා කරන්න? මේ බලන්න මෙයාලා දැන් මේක ඕපන් කරන තැන හොයාගන්න. ඉතින් හම්බුණා. එහෙමත් පැත්තා තමයි බැලුවා. මෙන්න රයිස් එක. සුවඳයි. මේ තමයි රයිස් එක. දැන් ඒක උඩින් මේක දාගන්න තමයි තියෙන්නේ. අමෝ ඔන්න ගේමක් දීලා එකක් නම් ඕපන් කරගත්තා. මේක මාරම සුවඳයි. අපි එහෙනම් ඊළඟ එකටත් යමු. එක ඕපන් කරගෙන ඉන්න ගියොත් හරියන්නේ නැහැ. මම මේක එහෙම දාගන්නවා. සුවඳයි. බුදු අම්මෝ මේකේ සුවඳ. ටන්ට. ඔයාලට පේනවද? දැන් මම මේක උඩින් හලාගෙන තමයි යන්නේ මේක. ඔන්න යාළුවනේ මම මේක ඕපන් කරා. ඔයාලට කියන්න මේකේ සුපිරි සුවඳක් එනවා හතර වටේටම. මම දැන් මේක මෙතනට දාගෙන අපි කන්නු හරිද? ඉතින් යාළුවනේ ඔයාලට පේනවා මේක සී ෆුඩ් ලෝකයක් කියලා. මම පුදුම ආසාවකින් හිටියේ මේක තනියම මෙහෙම එකපාරට හලා ගන්න. ඒ වුණාට මම බය වුණා මේක හලපු ගමන් ඉක්මනට වටේට ඉහිරිලා යයි කියලා. ඒ නිසා එකින් එක මෙහෙම ලස්සනට තියාගත්තා.
ඔයාලට පේනවා ඇති අද නම් ඉතින් මට ඔන්න අත් දෙකෙන්ම කන්න වෙන නිසා මම ග්ලව්ස් දාගත්තේ. මම ඔයාලට මේකේ පෙන්නන්නම් තියෙන જાති. ඔයාලට පේනවා මේකේ ලොකු කකුලුවෝ 6ක් 7ක් නම් ඉන්නවා. මේ මදියට මේ ලොකු ෆිෂ් කෑලිනේ. හැමතැනම තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම් තව ෆිෂ්. ඒ වගේම ජම්බෝ ප්‍රෝන්ස් මේ බලන්න. අතුරු සිදුරු නැතුව ලොකු ලොකු ඉස්සෝ හැමතැනම. සුවඳ ඒ මදිවට තව දැල්ලෝ මේක තමයි මං ආසම කෑව. මේ හැමතැනම. තව බඩේනුගු ඇල්ලලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මං කියලා හිතනවා මං හොඳටම. ඒ වගේම ග්‍රේවි එකත් ඔයාලට මං කලින් පෙන්නුවේ නෑ නේද ඕපන් කරලා. සුවඳයි. ඒකත් දාගෙන කමු හොඳද? ඉතින් මං ඔයාලට කිව්වා වගේම මම මේ අද අරන් ඇවිල්ලා තියෙන්නේ ජැෆ්නා loaded seafood rice එකක්. ඔයාලට පේනවනේ loaded කිව්ව ගමන් full loaded දීලා තියෙනවා. ඉතින් මේක උනේ රුපියල් 4990යි. මට රුපියල් 2000ක වාසියක් හම්බුණා. ඒ වගේම මේක 4 person උනාට මට හිතනවා මේක 6 දිනට නම් මේක කන්න පුළුවන් කියලා. ඒ වගේම මෙයාලගේ 2 person rice එකක් තියෙනවා. ඒක 4991 ඔයාලට දැන් offer එක නිසා හම්බෙනවා 2990ට. ඉතින් තවත් කියෝ හිතිය ඇති යාළුවනේ මම මේක කන්න තමයි පටන් ගන්නෙ. ඉතින් ඇති දැන් ඔන්න මම කන්න තමයි පටන් ගන්නෙ. මම මට හිතා ගන්න බෑනේ කොහෙන්ද පටන් ගන්නෙ කියලා. අපි රයිස් එක වලින් පටන් ගන්න යමුවා. සුපිරි. Seafood නම් non-stop beef තමයි. Fish. Full loaded. ඉතින් මේක තියෙන්නේ නිගම්බු බ්‍රවුන්ස් බීච් එක හරියේ. ඔයාලට ඔයාලගේ යාළුව සෙට් එකක් එක්ක උනත් ඇවිල්ලා ඒ වගේම ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක බොයිෆ්‍රෙන්ඩ් එක්ක ඇවිල්ලා බීච් එකත් බලලා යමින් ගමන් මේකේ මේ ෆුල් ලෝඩඩ් ජැෆ්නා රයිස් එක try කරලා යන්න පුළුවන්. මොකද මේ දවස් ටිකේ සුපිරිම ඔෆර් එකක් තමයි පේන්නේ. ඔයාලට පේනව නේද මම try කරනවා seafood නම් non stop. gravy එක ඇඩ cuttlefish fish. ඒ ග්‍රේවි එක ඇඩුනහමත් සුපිරියා. ඒ කියන්නේ රස මාර. ලොකු ඉස්සෝ මේ බලන්න. ජම්බෝ ඉස්සෝ හැමතැනම. ලොකුම ලොකු තඩි කකුලුවෝ. ඔයාලට කියන්නේ යාළුවනේ මේක අර හොඳට කකුළු වගේ මේ මසුත් එක්ක හොඳට මික්ස් වෙලා තියෙනවා මේ ග්‍රේවි එක හැම නිසා හොඳට රස තියෙනවා. ඒක කපා ගන්න මගේ දත ඒ තරම් හයිය නෑ. අල්ල ස්ට්‍රයික් එක. සුපිරි හරිද?
ඔයාලා අනිවාර්යෙන් try කරලා බලන්න. මොකද ලොකු වාසියක්. මේක 4999ට මුළු පවුලටම කෑව හැකි. යාළු සෙට් එකක් එහෙම සෙට් වෙන ගමන් සුපිරි ඔෆර් එකක්. හොඳට ඇඩ්ඩලා තිනවා. ෆිෂ්. ඉතින් ඔයාලා දන්නවනේ යාළුවනේ සී ෆුඩ් ප්ලැටර් එකක් එහෙම ගන්නකොට ලොකු ගාණක් වෙනවා. නමුත් මේ 4990ට මේ වගේ මෙච්චර ලෝඩඩ් සී ෆුඩ් රයිස් එකක් මං හිතන්නේ ගන්න හම්බෙයි කියලා. ඒ කියන්නේ මේක සුපිරිම වාසියක්. ඔයාලට මේක 2% උත් හම්බෙනවනේ. ඒ කියන්නේ 2999ක් ඔෆර් එකේ 2000ත් එක්ක සුපිරි. අනිවාර්යෙන් මේක try කරලා බලන්න. මම නම් විශ්වාස කරන්නේ නැහැ මේ මෙච්චර අඩු ගාණකට ඔයාලට සී ෆුඩ් මෙච්චර ලෝඩඩ් රයිස් එකක් ගන්න හම්බෙයි කියලා. අරන් බලන්න හරිද? සුපිරි. සරයි ඒ වගේම රස සී ෆුඩ් කොහොමද සුපිරි සැරට තියෙනවා. ඒ වගේම රස එන්නේත් අර සැරත් එක්කම තමයි. අයියෝ මට අමතකුණා කියන්න මගේ channel එකටවත් අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන්ම subscribe කරලා ඉන්න කියලා මම කියනවා. හරිද? මේ වගේ සුපිරි offers මම ඔයාලට අරන් යනවා. ඒ නිසා bell icon එකත් click කරලාම තියාගන්න. හොඳට ෆිෂ් එක මැඩ්ඩලා තියෙනවා මේ වලට පේනවා මේ මේක සුපිරිම වාසියක්. ආයෙ කතා දෙකක් නෑ. ඔයාලා try කරන්න ඕන වාසියක්. කොහෙන් පටන් ගන්නද කොහෙන් ඉවර කරන්නද හිතා ගන්න බෑ. ඒ තරම් අර ಜಾති ගොඩයි. රයිස් එකත් මාර රහයි. ලොකු දැල්ලෝ පීසස්. ඔයාලා මම පෙන්නුවා නේද කලින්? මේ බාන හැමතැනම තියෙනවා මේ. මේකේ සැරයි ඒ වගේම සුපිරියා රස. අනේ මගේ ග්ලව්ස් ටිකේ සීසී සද්ද වට ඇහෙනවද? ඒක කරදරයක්ද දන්නේ නැහැ. මම අද මේ අර කළු පාට ග්ලව්ස් එක තියෙන එක හෙව්වා. ඒකට මට හදිසියට හොයාගන්න බැරුව ගියා. ඒ නිසා අනිවාර්යෙන් ඊළඟ වීඩියෝ එකේ මම ඒක යඩපාඩු හදා ගන්නම්. මට නම් මේක කියන්න තියෙනවලු සුපිරි වාසියක් කියලා තමයි ඔයාලට පේනවනේ මේක. මම ඔයාලට ඇඩ් කරලා තියන්නම් මෙයාලගේ ලොකේෂන් එක. ඔයාලට හොයාගන්න කිසිම අමාරුවක් වෙන්නේ නැහැ. මොකද මේක බ්‍රවුන් ස්පීච් එක යන පාරේ මන් තියෙන්නේ. ඔයාලට හොයාගන්න ලේසි. මේ කටල් ෆිෂ් ගොඩක් ඇඩ්ලා තියෙනවා. ලොකු කටල් ෆිෂ් කෑලි. මේක මට කොහොමවත් තනි වෙල කරන්න බෑ. ඔයාලා දන්නවනේ ඉතින්. හරි එහෙනම් යාළුවනේ ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම කිව්වා වගේම subscribe කරන්න කියලා මම ඉල්ලනවා. ඒ වගේම මේ offer එක ගැන ඔයාලා හිතන දේ අනිවාර්යයෙන්ම comment එකක් දාන්න. ඒ වගේම ඔයාලට මම කියන්නේ මේක highly recommend. ඔයාලා ගිහින් try කරලා බලන්න මේ offer එක. මොකද රුපියල් 2000ක වාසියක්. මම හිතන්නේ සී ෆුඩ් මෙච්චර ලොකු ලෝඩඩ් රයිස් එකක් ඔයාලට මේ ගානට try කරන්න පුළුවන් කියලා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ offer එක try කරලා බලන්න කියලා මම කියනවා. මෙයාලගේ ලොකේෂන් එකත් මම ටැග් කරලා තියන්න. ඒ වගේම මාව subscribe කරන්න. ඉතින් යාළුවනේ ඔයාලත් මේ offer එක ගැන මොකද කියන්නේ? ඔයාලගේ අදහස මට comment එකක් දාන්න. ඒ වගේම මෙයාලගේ තව food items ඇති. මම ඔයාලට එයාලගේ take away experience එක වගේම dining experience එකත් අරන් එන්න මම ඉස්සරහට බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේම
ඔයාලා දන්න සුපිරි ඔෆර්ස් තියෙනවා මටත් කියන්න. එතකොට ඔයාලා හැමෝටම දැනගන්න මට වීඩියෝස් අරන් එන්න පුළුවන්. ඒ නිසා මම දැන් අද නම් යන්නේ මේක තනියම ඉඳගෙන පාළුවේ කඩ තමයි ගෙදර අයටත් දීලා. මොකද ඔයාලා හරි එහෙනම් යාළුවනේ අදට මම ඔයාලගෙන් සමු ගන්නවා. අපි තවත් දවසක ලස්සන වීඩියෝ එකක් අරන් එමු. මම අවසන් වතාවටත් ඔයාලටත් කියන්නේ non stop breeze ලගේ මේ සුපිරි වාසියක try කරලා විස්තරේ මටත් කියන්න. මොකද මම මේක සුපිරි කියලා ඔයාලට හදවතින්ම තමයි කියන්නේ. ඒ නිසා ඔයාලගේ අදහස් මට කියන්න.